ආයිබෝවන් අපි හැමෝම සාදරයෙන් පිළිගන්නවා. කවදා හරි හිතලා තියෙනවද අපි යවට දකින හැම දෙයක්ම මේ පුටුවේ ඉඳන් අහසේ තියෙන ඉර වෙනකල්ම ඇත්තටම හැදිලා තියෙන මූලික කොටස් දෙකකින් විතරයි කියලා? අද අපි ඉගෙන කතා කරමු. ඉතින් අපේ ලෝකය හදිලා තියෙන්නේ මොනවයින්ද? හිතන්නකෝ අපි වාඩි වෙලා ඉන්න පුටුවයි අපි හුස්ම ගන්න වාතයයි. මේ දෙකම හැදිලා තියෙන්නේ එකම දේවල් වලින් කිව්වොත් විශ්වාස කරනවද? බැලුවල්මට මේක ලොකු ප්‍රහේලිකාවක් වගේ තමයි. හැබැයි උත්තරේ හිතනවට වඩා ගොඩක් සරලයි. ඇත්තටම මුළු විශ්වයේම තියෙන ඕනෑම දෙයක් අපිට ප්‍රධාන කොටස් දෙකකට විතරයි බෙදන්න පුළුවන් වෙන්නේ. පුදුමයි නේද? හොඳයි එහෙනම් අපි බලමු මේ ප්‍රහේලිකාවේ පළවෙනි කෑල්ල. ඒ තමයි පදාර්ථය. සරලවම කිව්වොත් පදාර්ථය කියන්නේ අල්ලන්න පුළුවන් දේවල් වලට. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන භෞතික දේවල් වලට තමයි. ඉතින් යම්කිසි දෙයක් පදාර්ථය කියලා කියන්න නම් ඒකේ ලක්ෂණ දෙකක් තියෙන්න ඕන. එකක් තමයි ඒකට ස්කන්ධයක්. ඒ කියන්නේ බරක් තියෙන්න ඕන. අනිත් එක තමයි ඒක ඉඩක් ගන්න ඕන. ඔන්න ඔය කරුණු දෙක තමයි පදාර්ථය හඳුනගන්න තියෙන රහස. අපි වටපිටාව දිහා බැලුවත් ගලක් පොටක් වගේ දේවල් ඒව ඝන. වතුර තෙල් වගේ දේවල් ද්‍රව. අපි හුස්ම ගන්න වාතය ඒකත් පදාර්ථය. ඒක වායුවක්. ඉතින් මේ හැමදේම එකම පවුලක්. ඒ තමයි පදාර්ථයේ අවස්ථා. හරි. ප්‍රහේලිකාවේ පළවෙනි කෑල්ල අපි හඳුනගත්තා. දැන් යමු දෙවෙනි කෑල්ලට. මේක ටිකක් අద్భుතයි. ඒ තමයි ශක්තිය. ශක්තිය කියන්නේ පදාර්ථය වගේ අල්ලන්න පුරන දෙයක් නෙමෙයි. ඒක තමයි දේවල් සිද්ධ කරන බලය. මෙන්න මේක තමයි පදාර්ථයේ ශක්තියයි අතර තියෙන ලොකුම වෙනස. පදාර්ථයට බරකුත් තියෙනවා, ඉඩකුත් ගන්නවා. හැබැයි ශක්තිය ඒකට බරකුත් නැහැ, ඒක ඉඩක් ගන්නෙත් නැහැ. ඒ දේවල් වෙනස් කරන්න, වැඩක් කරවන්න පුළුවන් බලය තියෙන්නේ ශක්තියට. හිතලා බලන්නකෝ. ඉරෙන් එන ආලෝකය, අපිට දැනෙන උණුසුම, ඒ කියන්නේ තාපය, අපිට ඇහෙන ශබ්දය, කුරුල්ලෙක්ගේ සින්දුවක් වගේ. මේ දේවල් අල්ලන්න බෑනේ නේද? බරක් නෑ. ඒත් අපිට ඒවා හොඳටම දැනෙනවා. අන්න ඒක තමයි ශක්තිය. හරි. දැන් අපි මේ දෙකම ගැන දන්නවා. එහෙනම් පදාර්ථයයි ශක්තියයි පැත්තෙන් පැත්ත තියලා බලමු මේ දෙකේ තියෙන වෙනස මොකක්ද කියලා. ප්‍රහේලිකාව විසඳන්න දැන් තමයි නියම වෙලාව. බලන්නකෝ. පදාර්ථය කියන්නේ බරක් තියෙන, ඉඩක් ගන්න දෙයක්. උදාහරණයක් විදිහට ගලක්, වතුර බිඳක්. හැබැයි ශක්තිය ඒකට බරක්වත් ඉඩක්වත් නැහැ. හරියට ආලෝකය, තාපය වගේ. අන්න ඒක තමයි මේ දෙක අතර තියෙන ප්‍රධානම වෙනස. හරිම සරලයි. හොඳයි. දැන් අපි මේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා පොඩ්ඩක් අවට බලන්න වෙලාව. පොඩි විද්‍යාඥයෝ වගේ හිතන්න පටන් ගමු. අපි අවට දකින ඕනෑම දෙයක් දිහා බලලා මේ ප්‍රශ්න දෙක අහලා බලමු. මේකට බරක් තියෙනවද? මේක ඉඩක් ගන්නවද කියලා. උත්තරේ ඕ නම් ඒ අනිවාර්යෙන්ම පදාර්ථය. උත්තරේ නෑ නම් ඒ ශක්තිය. දැන් ඉඳන් ලෝකය දිහා බලද්දි මේ විද්‍යාත්මක ඇසින් බලන්න පුරුවන්. ගිහින් බලන්නකෝ මොනවද හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා.